ජීවිතේ දිනන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ජීවිතේ දිනන්න නම් අපි අපේ ජීවිතයට ආදරය කරන්න ඕනේ. මුලින්ම අපි පිටායට ආදරය කරන්න කලින් අපේ ජීවිතයට අපි ආදරය කරන්න ඕනේ. අපේ ජීවිතයට අපි මූලික තැනක් දෙන්න ඕනේ. අපේ ජීවිතය තුළ පිට කෙනෙක්ට අපේ අයිතිය දෙන්න කලින් අපි අපේ ජීවිතේ අපිටම මූලික තැනක් හදා ගන්න ඕන. ඉතින් විවාහ වෙලා ඉන්න සහ විවාහයන් බලාපොරොත්තුෙන් ඉන්න, ඒ වගේම මේ වෙද්දිත් විවාහ වෙලා ගැටලුකාරී තත්ත්වයන් වල ඉන්න සහ ආදර සම්බන්ධතා හදාගෙන විඳවන අය වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා අද සමාජයේ ගොඩාක් දෙනෙක් මේ විවාහ ජීවිතය තුළ හිරකාරියන් විදිහට පත් වෙලා ඉන්නවා. හිරකාරියන් සහ හිරකරුවන් විදිහට. ඉතින් මේ කරුණ දෙපැත්තටම සමාන අසමානකම් මැද තියෙන දෙයක්. ඉතින් මම මේ කතා කරන්න යන්නේ මට මේ ළඟකදී මුහුණ පාන්න සිදු වුණ සිදුවීමක් මූලික කරගෙන. ඉතින් අද සමාජයේ කාන්තාවන් ගොඩාක් වෙලාවට ඉන්නවා විවාහයෙන් පසු ගෙදරට වෙලා තමන්ගේ ස්වාමියාගේ වැඩ ටික සහ තමන්ගේ දරුවන්ගේ වැඩ ටික කරගෙන ඉන්න අය. ඒක මම වැරදි කියනව නෙවෙයි. ඒක හරිය දේවල් වෙන්න ඕනේ. භාර්යාවක් විදිහට, මවක් විදිහට ඒ යුතුයකම් සහ වගකීම් ටික අපි ඉටු කරන්න ඕන. ඒක මාත් කරන දෙයක්. හැබැයි ඔයාලා දන්නවද නිකමට ඔයාගේ ස්වාමි පුරුෂයා ඔයාගෙන් මේ වෙනකන් ඇහුවද ඔයා හොඳින්ද කියලා? ඔයා හොඳින්ද ඇහුවේ නැත්නම් එතන තියෙන හැඟීම කොහොමද? කොහොම එකක් වෙයිද? ඉතින් මේකේ වැරද්ද කාගේද? අපි කාන්තාවනොත් ගොඩාක් වෙලාවට කරන්නේ විවාහයෙන් පස්සේ ගොඩක් වෙලාවට කරන ජොබ් එක නවත්තනවා. තමා විසින්ම ගෙදරට හිර වෙනවා. හැබැයි අපි ස්වාමියා කීවා කියන මතේ තියෙන්න පුළුවන්. නමුත් අපිට වගකීමක් තියෙනවා තමන්ගේ ඒ තියෙන අනන්‍යතාවය තියාගන්න. විවාහ වුණා හෝ විවාහයට පෙර හෝ විවාහයෙන් පසු හෝ ඒ හැම යම් අවස්ථාවකම කාන්තාවගේ වගකීමක් වෙනවා තමන්ගේ වටිනාකම රැකගන්න එක. මොකද අපි විවාහ වෙලා නිවසට වෙලා ඉන්නවා කියන්නේ අපි ගෙදර තියෙන හැම වැඩ කටයුත්තක්ම කරනවා. හැබැයි අනිත් පුච්චලයෝ මේ බිරිඳගෙන් ඉටු වෙන සහමාවක් විදිහට ඉටු කරන කාර්යභාරයන් දකින්නේ නැහැ. නිකන් ගෙදරට වෙලා කකා බිබී ඉන්න අය විදිහට තමයි දකින්නේ. ගොඩාක් දෙනෙක් ඒ විදිහට තමයි දකින්නේ. ඊට පස්සේ නැන්දම්මලාගෙන් ප්‍රශ්න එනවා, ස්වාමියාගෙන් ප්‍රශ්න එනවා. ස්වාමියාගෙනුත් ඇඟිල්ල දික් වෙන්නේ භාර්යාවට. ඒ වගේම නැන්දම්ම මාමණ්ඩිගෙනුත් ඇඟිල්ල දික් වෙන්නේ මේ ලේලිය කියන තැනට. ඉතින් මං යෝජනා කරනවා ඔයාලා පුළුවන් හැම කෙනෙක්ම තමන් කරන රැකියාව එක දිගට කරගන්න, කන්ටිනියු කරන්න. ඒ වගේම තමන්ට ස්ථාවර ආදායමක් තියාගන්න. තමන් වෙනුවෙන් තමන් වෙනුවෙන් යම් කිසි මුදලක් ඉතුරු කරන්න පටන් ගන්න පුරුදු වෙන්න. මොකද අපිට ස්වාමියෙක් මත යැපෙන්න, අන් කිසිවෙක් මත යැපෙන්න උවමනාවක් නැහැ. එහෙම කියලා නීතියක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි ස්වාමියාගේ යටතට වෙලා වැඩ කරන්න ඕනේ. අපි ගෙදර දොරේ වැඩ අනිවාර්යෙන් කළ යුතුයි කියලා නීතියක් කොහෙවත් නැහැ. මේක අපි මේ සංස්කෘතියත් එක්ක හදාගෙන තියෙන මේ බැඳීම් එක්ක යන වැඩක් තමයි අපි මේ ඇත්තටම කරන්නේ කාන්තාවක් විදියට. නමුත් අපේ ජීවිතයේ ස්වාධීනත්වය කියන එක අපි මතයි රඳා පවතින්නේ. ඉතින් ඒ සම්බන්ධව හැම තීරණයක්ම තීන්දුවක්ම ගන්න අපිට අවසර තියෙනවා. කිසිම කෙනෙක්ට අපිට ජොබ් එකක් කරන්න බෑ. ඔයාට ජොබ් එකට යන්න බෑ. ඔයා ගෙදරටලා ඉන්න ඕන. ළමයි බලා ගන්න ඕනේ කියලා රූල් එකක් දාලා අපිව හිර කරලා තියන්න පුළුවන් කමක් නැහැ. එහෙම නීතියක් මෙහෙ කිසිම තැනක නැහැ.
ඉතින් අපිට පුළුවන් තමන්ගේ ස්වාධීනත්වය රැකගෙන තමන්ට උවමනා ජොබ් එකක් කරලා ඒ වගේම තමන්ට ප්‍රයොරිටි එක දීලා තමන්ගේ කියන මේ ජීවිතේ ලස්සන කරගන්න තමන්ට කැමති කෑමක් බීමක් හදාගෙන කන්න තමන්ට කැමති ඇඳුමක් පැළඳුමක් අඳින්න ඒක අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට ඒක තමන් කරගන්න ඕනේ. තමන් සුදුසු නුසුදුසු දේවල් දන්නවනේ. ඉතින් තමන් කැමති ගමනක් බිමනක් ගිහින් ඒ වගේ නිදහස තමන්ම හදාගත යුතුයි. ඉතින් අද සමාජයේ ගොඩාක් වෙලාවට මේ විවාහ වෙනවටත් වඩා ඩිවෝස් වෙන එක වැඩි වෙලා තියෙනවා. ඒකටත් ප්‍රධානම හේතුව මේ පිරිමි පාර්ශවයෙන් කාන්තාවන්ට එල්ල කරන ගැටලුකාරී තත්ත්වයන් නිසා තමයි මේ වෙලා තියෙන්නේ මේ දේත්. ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයටත් මේ වගේ කරුණු ඉදිරිපත් කරන්න ඇති. මම ඒක පස්සේ කතා කරන්නම්. මම මේ කතා කරන්නේ කාන්තාවන් සම්බන්ධව. අද කතා කරන්නේ කාන්තාවන් සම්බන්ධවම විතරයි. ඉතින් අපි කාන්තාවක් විදිහට ඇත්තටම තමන්ට තමන්ගේ කියලා දෙයක් කරගන්න හයියක් නොදෙන පිරිමියෙක් ඉන්නවා නම් අපි ඇත්තටම එහෙම පිරිමියෙක් ගාව ඉන්න එක තේරුමක් නැහැ. ඔයාලා නිකමට හිතන්න මම මේ ඔයාලගේ ඉන්න පිරිමියන් දාලා යන්න කියලා යෝජනා කරනවා නෙවෙයි. ඔයාලා මේ දේ හිතන්න දවසක ඔයාගේ හස්බන්ඩ් නැති වෙනවා. හැබැයි ඔයා ගෙදරට වෙලා ළමයිගේ වැඩ කරගෙන හස්බන්ඩ්ගේ වැඩ කරගෙන ඒ ටික කරගෙන ඉන්නවා. නමුත් ඔයාට වෙන ආදායම් කිසිම දෙයක් නැහැ. හස්බන්ඩ්ගෙන් තමයි අපි යැපෙන්නේ. එහෙම අවස්ථාවක අර වගේ හදිසියේ හස්බන්ඩ් නැති වුණොත් අපිව දාලා ගියා එක්කෝ එයා නැති වුණා. එහෙම මොනයම් හරි දෙයක් වුණොත් අපි කොහොමද අපේ ජීවිතේ කන්ටිනියු කරගන්නේ? ඔයාලට ඒක හොඳට තේරෙන්න ඕනේ. අපි කොහොමද අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්නේ? අපිට ප්ලෑන්ස් මොනවා හරි තියනවද? නැහැ. අපි මෙච්චර කාලයක් අපි ජීවිතේ ගෙවුවේ අනිත් කෙනෙක්ගේ යටතේ. ඉතින් ඇයි අපි මේ කාන්තාවන්ට බැරි තමන් වෙනුවෙන් දෙයක් ගොඩ නගා ගන්න? ඇයි අපි මේ පවුල නිසා අපේ කරන ජොබ් එක අතාරින්නේ? එහෙම අවස්ථා ඕනේ තරම් තියෙනවා. අපි තමන්ගේ ස්වාමියා කියන නිසා ජොබ් එකෙන් අයින් වෙනවා. මාත් එක්ක ඕන තරම් ඒ වගේ කතා කරපුවා ඉන්නවා. ඉතින් අපි බලන්න ඕනේ ඇයි අපි දැන් ස්වාමියා කියන ඔයා ගෙදරට වෙලා ඉන්න මං කන්න බොන්න දෙන්නම්. ඕමන හැම දෙම දෙන්නම් කියද්දිත් අපි ඒ සම්බන්ධතාවය බොන්ඩ් එකට ගරු කරලා අපේ ස්වාධීනත්වයත් නැති කරගෙන අපි නිවසේ වැඩ කටයුතු ටික බලා කරගෙන ඉන්නවා. නමුත් අර වගේ දෙයක් වුණොත් ස්වාමියා මේ බිරිඳව හැර ගියොත් හෝ කොහොමද අපි එහෙම දෙයක් වුණොත් මේ ජීවිතේට මුහුණ දෙන්නේ? ඔයාලට වෙනම ප්ලෑන් එකක් හදාගෙන තියෙනවද? මම හිතන්නේ බොහෝ දෙනෙක් එහෙම ප්ලෑන්ස් හදාගෙනත් නැහැ, ඉන්වෙස්ට්මන්ට් එකක් කරගෙනත් නැහැ. ඉදිරියේදී කරන්න මොනවද කියන එක මේ වෙනකන් මම දන්න විදිහට කල්පනා කරලත් නැහැ. ඒම අවස්ථාවක් ආවොත් කල්පනා කරනව ඇරෙන්න කිසිම කෙනෙක් මේ ඉදිරියට මේ දේ වුණොත් මම මොනවාද කරන්නේ කියන එක ප්ලෑන් එකක් ඇතුව නෙවෙයි මේ ගමන යන්නේ. ඉතින් කාන්තාවන්ගෙන් මම ඉල්ලන්නේ තමන්ගේ ස්වාධීනත්වය රැක ගන්න. තමන්ට ඕමනා දෙයක් තියෙනවා නම් කරන්න, පැෂන් එකක් තියෙනවා නම් කරන්න. මොකද අපි මේ ජීවිත කාලේ අපිට තියෙන්නේ ඉතා කෙටි කාලයක්. ඉතින් මේ ඇවිත් තියෙන මේ ජීවිතේ අපි ඇවිල්ලා තියෙන මොනවටද? හැමදාම ජීවිතේ දුක් විඳ ඉඳලා කිසිම ආදරයක් නොලබලා, සෙනෙහසක් නොලබලා ඔහේ මේ ජීවිතේ ගෙවලා දාන්න නම් ඒක ගැටලුවක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. හැබැයි එහෙම නොවන කාන්තාවන්ට තමයි මම මේ කියන්නේ තමන්ගේ ස්වාධීනත්වය කියන එක හදාගන්න. අනිවාර්යෙන් මැරි කරන්න කලින් කෙනෙක් නම් මැරි කරන අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් මැරි කරන කෙනත් එක්ක කතා කරන්න. මම මේ ජොබ් එක කන්ටිනියු කර යුතුයි. මම මේ බිස්නස් එක දිගටම කරන්න ඕන.
ඔයා ඒකට කැමතිද? ඒ දේවල් අහලා හරි එකඟතාවයකට ඇවිත් තමා ඔයාලා මැරේජ් ලයිෆ් එකක් ගැන හිතනවා නම් හිතන්න ඕන. නැත්නම් ඔයත් අසරණ වෙනවා, එයත් අසරණ වෙනවා. කවදා හරි ඔයාලගෙන් උපදින ළමයිනොත් අසරණ වෙනවා. ඒ තත්ත්වයටපත් වෙන්න එපා. මොකද ඕන තරම් අද සමාජයේ හම්බෙනවා මැරි කරලා ටික කාලයක් යද්දී ස්වාමියා කියනවා ජොබ් එකෙන් අයින් වෙන්න, ගෙදරට වෙලා ඉන්න කියලා. හැබැයි ටික කාලයක් යද්දී ස්වාමියා එළිය පහළ යනවා, වයිෆ් ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. කිසිම ඇත්තටම කිව්වොත් කාන්තාවන් ගෙදරට වෙලා වැඩ කරද්දී හරීම මේ ලස්සනට කරන්න හැනේ. ගෙදර ඇඳුම ඇඳගෙන ඒ විදිහට තමයි. හැබැයි පිටට යද්දී මේකප් දාපු ලස්සන බෝනිකියෝ වගේ අය දකිනවා. ඒත් එක්කම ගෙදර ඉන්න ගෑනු කෙනාගේ අඩුපාඩු පෙනෙන්න අරන් ස්වාමි පුරුෂයා පිට යන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවන් වල අපේ මේ ගෙදරට හිර වුණ කාන්තාවෝ හරිම අසරණ වෙනවා සහ තනි වෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට යෝජනා කරන්නේ කිසිම අවස්ථාවක Tamanට තියෙන දෙයක් නැති කරගන්න එපා. මොකද ඒ නැති වුණාට පස්සේ දැන් හස්බන්ඩ් එහෙම දාලා ගියාට පස්සේ හස්බන්ඩ් කියන්නේ මම ඔයාලට කලින් ජොබ් එකෙන් නවතින්න කීවනේ කියන අදහස දෙන්නේ නැහැ. ඇත්තටම අපි ජොබ් එකකට යනවා නම් හරි ලස්සනට ඇඳ පැළඳලා පොඩි මේකප් එකක් දාලා එහෙම යනවනේ. ඒක හරි ලස්සනයි. ඇත්තටම ලස්සනයි. හැබැයි අපි ගෙදර ඉන්න වෙලාවට කොහොමද ඉන්නේ? අපි ගෙදර ඉන්න වෙලාවට නෝමල් ඩ්‍රෙස් එකක් දාගෙන ගෙදර වැඩ ටික කරනවා. මොකද මේකප් දාගෙන ගෙදර වැඩ කරන්නේ නැහැනේ. ඉතින් ඒකට වඩා අපි ජොබ් එකකට යනවා නම් හෝ එළියට යනවා නම් හරි ලස්සනට යනවා. ඒ ටික අතර සංසන්දනයක් තියෙනවා. මොකද හස්බන්ඩ් ගෙදර එද්දි දකින්නේ අපි නෝමල් ගෙදර ඉන්න විදිහ. ඒකත් එක්ක හස්බන්ඩ්ගේ පැත්තෙන් බලද්දිත් හස්බන්ඩ් ආකර්ෂණය දින කාන්තාවෝ මුණ ගැහෙදී හස්බන්ඩ් වෙනස් වෙන එක ඒක සාමාන්‍ය දෙයක්. අද සමාජය ගත්තාම ගොඩාක් ඒ වගේ සිද්ධීන් සිදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ නිතරම කල්පනා කරන්න තමන්ගේ කියලා දෙයක් තියෙනවා නම් ඒ දේ නැති කරගන්න එපා. තමන්ට ජොබ් එකක් තියෙනවා නම් ජොබ් එක කන්ටිනියු කරන්න. ළමයි හම්බුණා කියලා ඒක ගැටලුවක් නැහැ. අපි දරුවා හැදෙනවනේ. අපි මැරි කරා කියන්නේ අනිවාර්යෙන් ළමයෙක් දෙන්නෙක් හැදෙනවා. හැබැයි ජොබ් එක ඒකට ප්‍රශ්නයක් කරගන්න එපා. ජොබ් එක දිගටම කරන්න. මොකද අපිට කිසිම මිනිහෙක්ගේ හිතක් ඇතුළට රිංගන්න බෑ. අපි දන්නේ හිත වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, තප්පරේදී මිනිස්සු වෙනස් වෙනවා. ඒ නිසා Tamanට කියලා අනන්‍යතාවයක් තියාගන්න ඕනම වෙලාවක දැන් මං තනි වුණත් මට ජීවත් වෙන්න පුළුවන් කියන අදහස ඔයාලගේ හිතේ තියෙන්න ඕනේ. දැන් කල්පනා කරන්න ඔයාලා මං මොකද්ද මගේ ස්වාමියා දාලා ගියොත් හරි මට ස්වාමියා අහිමි වුණොත් හරි මොන යම් හෝ හේතුවකට ස්වාමියා හදිස්සියේ පැරලයිස් වුණොත් හෝ මං මොකද්ද මෙතනින් ඉස්සරහට කරන්නේ? මම මගේ දරුවෝ වෙනුවෙන් මොනවද කරන්නේ? ඒ වගේ හැම දෙයක්ම ගැන අපි හිතලා තියන්න ඕන. මේක නෙගටිව් මේ කියනවා නෙවෙයි, මම ඔයාලට ඇත්ත කතා කරන්නේ. ඇත්තටම අද සමාජයේ වෙන දේවල් තික්ක තමයි මම මේ කාන්තාවන්ට මේ දේවල් කතා කරන්නේ. අපිට එහෙම දේවල් වෙන්න පුළුවන්. නොවී ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කාන්තාවක් නම් ඔයා මැරි කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මැරි කරන කෙනත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එන්න. මට මේ ජීවිත කාලේ මේ ජොබ් එක කරන්න ඕනේ. ඔයාලට සල්ලි තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. සල්ලි තියෙන කෙනෙක් නම් බිස්නස් එකක් රන් වෙන කෙනෙක් නම් ඒක no issue. හැබැයි අපි normally ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම තමන් ස්ථාවර මට්ටමක ඉන්නම ඕන. මොකද අපිට දෙයක් නැති වුණ ගමන් අපිට දේවල් කරන්න කීයටවත් අපිට කල්පනා වෙන්නේ නැහැ. හදිසියේ දැන් හස්බන්ඩ් වෙන එෆෙයාර් එකක් පටන් ගත්තා. හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක එෆෙයාර් එක පටන්ගෙන වයිෆ්ගෙන් ඩිවෝර්ස් වුණා කියලා හිතමු. ඒ ඩිවෝර්ස් වෙන අවස්ථාවේ අපි මෙන්ටලි ඩවුන් වෙනවා. ඒ අවස්ථාවේ අපිට කිසිම වෙලාවක අපේ ඔළුවට එන්නේ නැහැ මම මොකක්ද ඉදිරියට කරන්න කියන එක. ඒ නිසයි මං කාන්තාවන්ට දැන්ම හිතන්න කියලා කියන්නේ අපිට මැරේජ් ලයිෆ් එක එන්ජොයි කරන්න ඕන. ඒක හරි. නමුත් Tamanට කියලා ස්ථාවරත්වයක් හදාගත යුතුයි. මොකද අපි කාගෙන්වත් යැපෙන්න ඕන නැහැ. ඔයාලා හිතන්න අපි
පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ඇයි අපි ඉගෙන ගත්තේ? දෙයක් ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ ඇයි? අපි ගෙදරට වෙලා මේ වැඩ ටික කරගෙන බැලන්ස් කරගෙන යන්නද අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ? එහෙනම් ඇත්තටම අපි ඉගෙන ගන්න උවමනාවක් නැහැනේ. එහෙම නෙවෙයි. ඇත්තටම අපි ඉගෙන ගත්තේ යම්කිසි බලාපොරොත්තු තියාගෙන යම්කිසි ටාගට් ටිකක් තියාගෙන. හැබැයි මැරේජ් ලයිෆ් එක නිසා අපි ඒ ටික පැත්තකින් තියලා තියෙනවා. ඇයි අපි ඒ කා වෙනුවෙන්ද එහෙම කරන්නේ? ඒක හොඳට කල්පනා කරන්න. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ළමයින්ට අපේ ළමයි ඉන්න අම්මලා ළමයින්ට ප්‍රයොරිටි එක දෙන්න. මොකද ළමයින්ට ආදරය කියන එක නොලැබුණ ගමන් ඒගොල්ලෝ පිට යනවා. පිටින් ආදරේ බලාපොරොත්තු වෙනවා. මම ඒ සම්බන්ධ වෙනම ඔයාලත් එක්ක කතා කරන්නම්. ඉතින් අද මේ කතා කරේම මේ ගෙදරට වෙලා තමන්ට උමනා දෙයක් ගන්න බැරුව, ඒ වගේම තමන් ආස කරන ඇඳුමක් ගන්න බැරුව හස්බන්ඩ්ගෙන් යපිලා ජීවත් වෙන කාන්තාවන් ගැන තමයි මම මේ අද කතා කරේ. ඔයාලටත් මොන හරි තියෙනවා පොඩි හරි ස්ටාර්ට් එකක් ගන්න. පොඩි හරි බිස්නස් එකක් කරන්න. රුපියල් 100කින් 200කින් හරි දවසට ආදායමක් වෙන දෙයක් කරන්න පටන් ගන්න. මුලින්ම පටන් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපිට ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අද කාලේ ඕන තරම් ස්වයං රැකියා වර්ග තියෙනවා. ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම මේ ළමයි දාලා යන්න කියනව නෙවෙයි. ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. පොඩි තැනින් පටන් ගන්න. ඉස්සරහට මේ දේවල් කන්ටිනියු කරගෙන යද්දී ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා හැම කාන්තාවක්ම බලන්න ස්වාධීන වෙන්න. ඉදිරිය ගැන කල්පනා කරන්න. නෙගටිව් හිතනවා නෙවෙයි. ඉදිරියේදී අපිට මෙහෙම දෙයක් වුණොත් අපි කොහොමද මේකට ෆේස් කරන්න කියන එක Taman දැම්ම ඉඳන් දැනුවත් වෙලා හදාගෙන තිබුණොත් අපිට ඒකට නෝමලි ෆේස් කරන්න පුළුවන්. නැත්නම් ඇත්තට මේක හරි කටුක අත්දැකීමක් වෙනවා අපේ ජීවිතේ. ඒ නිසා හැමෝම උත්සාහ කරන්න Tamanට කියලා ආදායමක් එන පොඩි දෙයක් හරි දවසට රුපියල් 100ක් හරි ඉන දෙයක් කරන්න. ඒක හරහා තමන්ගේ ජීවිතේ හරි ලස්සනට ගෙවන්න පුළුවන්. ලස්සනට තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. අඳින්න පළඳින්න පුළුවන්. ගමනක් විමනක් යන්න පුළුවන්. ඒ නිදහස හදාගන්න. කාන්තාවක් විදියට අනිවාර්යයෙන්ම නිදහස ඕන. ඉතින් ඒ නිසා ඒ නිදහසත් හදාගන්න. ඒ වගේම තව මොන හරි ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. මොනවා හරිම දෙයක් තියෙනවා නම් මම ඇත්තටම ගොඩාක් අත්දැකීම් මතින් තියෙන්නෙම කාන්තාවන් මේ ගෙදරට හිර වෙලා එයාලගේ කිසිම වැඩක් කරගන්න නැතුව ඉන්න දේවල් තමයි මම ගොඩාක් වෙලාවට අත්දකින්නේ. ඉතින් මම ඒ නිසාම තමයි මම මුලින්ම කතා කරන්න ඕන කියලා හිතුනේ මේ කාන්තාවන්ට මේ තියෙන ඇයි අපි නිදහස මේ අත්විඳින්නේ නැත්තේ කියන ගැන අපි හදාගන්න බැරි කමක් නැහැනේ. අපිට ඇත්තටම මේ නිදහස කියන එක හදාගන්න පුළුවන්. හැබැයි ඇයි මේක කරන්නේ නැත්තේ කියන එක තමයි මට කතා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මම කතා කරපු දේ ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් සහ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොනවා හරි තව කතා කළ යුතු සහ මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මට පර්සනල් කතා කරන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් මාත් එක්ක පර්සනල් කතා කරන්න පුළුවන්. මොකද මම charge කරන්නේ නැහැ. මම මේක ෆ්‍රී තමා මේ කරගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න.